හෙලෝ කොහොමද ඔයාලට අපි 11 ශ්‍රේණි වල නංගිලා මල්ලිලා වෙනුවෙන් අපේ 6 වෙනි වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එකෙන් අපි අරන් ආව තියෙන්නේ ෂඩ්දශමික සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව බවට පත් කරන්නේ කොහොමද කියලා. අපි අපගේ කලින් වීඩියෝ එකේ අරන් ආව තියෙනවා දීර්ඝ සංඛ්‍යාව කොහොමද ෂඩ්දශමික සංඛ්‍යාව බවට කරන්නේ කියලා. ඒකත් අපි පේජ් වලින් ඔයාලට ගිහින් බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් කොහොමද මේකෙදි ෂඩ්දශමික සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව බවට පත් කරන්නේ කියලා. ෂඩ්දශමික සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව බවට පත් කරන්න කලින් අපි දැනගන්න ඕන කරුණු ටිකක් තියෙනවා. මම මෙතන බෝඩ් එකේ ඉන්ෆර්මේෂන් කරලා තියෙනවා. ඒ කියන්නේ දෙකේ තුන්වෙනි බලයට යනකම් සංඛ්‍යා නිරූපණය වෙන විදිය අපි මෙතනදී දැනගන්න ඕන. දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3. ඒවයින් නිරූපණය වෙන්නේ දෙකේ බිඳුවෙන් අපි නිරූපණය කරන්නේ 1, දෙකේ 1 නිරූපණය කරන්නේ 2, දෙකේ 2 නිරූපණය කරන්නේ 4, දෙකේ තුන්වෙනි බලය නිරූපණය කරන්නේ 8. මේ සංඛ්‍යා හතර අපිට ප්‍රයෝජනවත් වෙනවා ෂඩ්දශමික සංඛ්‍යා නිරූපණය කරන්න. ඒ ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. මෙතන අපි හැමතිස්සෙම ෂඩ්දශමික සංඛ්‍යා නිරූපණය කරද්දී 15ට යනකම් සංඛ්‍යා නිරූපණය කරන්න ඕන. ඒ නිසා අපි මෙතන අංක බිටු 4කින් සංඛ්‍යා නිරූපණය කරලා තියෙනවා. අපි බලමු බිඳුව කොහොමද බිටු 4කින් නිරූපණය කරන්නේ කියලා. බිඳුව 4ක් ඕනි අපිට බිඳුව නිරූපණය කරන්න මෙතනදී. ඒ විදිහට අපි 8ට යනකම් මෙතන සංඛ්‍යා නිරූපණය කරන විදිහ ඔයාලට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට අරන් බලන්න 8 කියන සංඛ්‍යාව true කරලා ඉතුරු ටික false කරාම 8 නිරූපණය වෙන විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. කියන්නේ දෙකේ බිඳුවෙනි බලය බිඳුවයි එහෙම අරගෙන තමයි මෙතන සංඛ්‍යා ටික නිරූපණය කරලා තියෙන්නේ. අපි ඊට අමතරව දැනගන්න ඕනි 10 ඉඳන් 15ට යනකම් සංඛ්‍යා ටික කොහොමද දීමේ සංඛ්‍යාවල නිරූපණය වෙන්නේ කියලා. ඒ කියන්නේ 10 ඉඳන් 15ට යනකම් අංගිමාලේ දීමේ සංඛ්‍යා නිරූපණය කරන්න අපි සංඛ්‍යා භාවිතා කරන්නේ නැහැ ෂඩ්දශමික වල. එතකොට අපි භාවිතා කරන්නේ A අකුර ඉඳන් F අකුරට යනකම් ඉංග්‍රීසි අකුර ටික. ඒ කියන්නේ A අකුර නිරූපණය කරන්නේ 10, B අකුරෙන් 11, C අකුරෙන් 12, D අකුරෙන් 13, E අකුරෙන් 14, F අකුරෙන් 15. ඒ විදිහට අපි සංඛ්‍යා ටික මෙතනදී නිරූපණය කරලා තියෙනවා. 15 නිරූපණය කරන්නේ 8 4 8 4 12යි 12යි 2යි 14යි 1යි 15. ඒ කියන්නේ මෙතන අදාළ සංඛ්‍යාව හැදෙන විදිය තමයි මෙතනින් නිරූපණය කරලා තියෙන්නේ. අපි බලමු දැන් එක්සැම්පල් එකක් අරගෙන කොහොමද ෂඩ්දශමික සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව බවට පත් කරන්නේ කියලා. මෙතන එක්සැම්පල් එකක් විදියට තියෙනවා 61e. 61e කියන්නේ අපි බලමු දැන් කොහොමද මේක දීර්ඝ කරන්නේ කියලා. e අකුරක් මෙතන නිරූපණය කරලා තියෙනවා. e අකුර කියන්නේ 14. 14 හැදෙන විදිය 8ට 1යි 12ට 1යි 8 4 12යි 2ට 1යි 14යි එක නිරූපණය කරන්නේ බිංදු 3යි 1යි. එතකොට 6 නිරූපණය කරන්නේ බිංදුවයි 1යි 1යි බිංදුවයි. මෙතන අනිවාර්යයෙන්ම පාදේ ලියන්න ඕනි දෙකේ පාදයට. අපි දෙවෙනි එක්සැම්පල් එකක් බලමු. මෙතන ඉස්සරහ තියෙන බිංදුව අපිට ලියන්නත් පුළුවන්. අපි කලින් වීඩියෝ එකේදී සඳහන් කරා වගේ ඉස්සරහින් තියෙන බිංදුවකුත් අපිට කඩලා අයින් කරන්න පුළුවන්. පිටිපස්සෙන් තියෙන බිංදුව අපිට අයින් කරන්න බෑ. මොකද අපි සංඛ්‍යා කඩන්නේ පිටිපස්සෙන්. ඒ නිසා අපිට ඉස්සරහ තියෙන බිංදු ටික වෙනස් කරලා ගන්න පුළුවන්. පිටිපස්සේ තියෙන බිංදුව අයින් කරලා ගන්න බෑ. එතකොට අපි දෙවෙනි එක්සැම්පල් එක අරන් බලමු. F අකුරයි 6යි B. F කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ F අකුර අපි දීමේ සංඛ්‍යාව නිරූපණය කරන්නේ 15. 15 හැදෙන්නේ 8 4 12යි 14යි 15යි. ඊට පස්සේ 6. අපි කලින් එකෙත් 6 නිරූපණය කරා. බිංදුවයි 4යි 2යි බිංදුවයි. B අකුර කියන්නේ ඉංග්‍රීසි හෝඩියේ 11. 11 හැදෙන්නේ 8යි 4ක් නෑ 2යි 8යි 2යි 10යි 1යි 11යි. ඒකත් දෙකේ පාදයට. මෙහෙම තමයි B 6යි F කියන සංඛ්‍යාව දීර්ඝ සංඛ්‍යාව බවට පත් කරන්නේ. මේකත් සංඛ්‍යා 4න් 4ට මෙන්ෂන් කරලා තියන්න පුළුවන්. මෙතන සංඛ්‍යාව ඉස්සරහින් කරන්න ඕනේ නැහැ. සංඛ්‍යාව ගන්න තියෙන නිසා අපි normal ලියන විදිහටම ලියලා තියෙනවා. මෙතන අපිට පුළුවන් ඕන 6 කියන එකේ බිංදුව අයින් කරලා ලියන්න. ඒ කියන්නේ 1යි 1යි බිංදුවයි බිංදු 3යි 1යි 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 බිංදුවයි දෙකේ පාදෙන් ලිව්වා. මේ විදිහට ලිව්වත් මේ විදිහට ලිව්වත් දෙවිදිහට ලිව්වම මේ උත්තරේ හරි.
මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට තව මොනවා හරි දැනගන්න දේවල් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාලා විස්තර අහන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලට ඕන තියෙන ප්‍රශ්න තියෙනවා අපිට කමෙන්ට් කරලා විස්තර අහන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඒවා අරන් එන්න.